තොරතුරු sannivedanaya පිළිබඳව කතා කරද්දී මේ ස්පෙක්ට්‍රම් එහෙම නැත්නම් මේ තොරතුරු අවකාශය ඇතුළේ තිබෙන තරංගවල අයිතිය එහෙම නැත්නම් ඔබ අප කතා කරන දුරකථන වල තිබෙන ටැග්ස් එක එහෙම නැත්නම් මේ සඳහා වන වරප්‍රසාද IDD කෝල් එක පිටරට ඉඳලා ගත්තාම මෙහි ගේට්ස් 3ක් 4ක් ඕපන් කරලා ඔබට අවස්ථාව තියෙනවා නම් පෞද්ගලික අංශයට කාමරයක් බුක් කරලා ඒ ගේට් එකෙන් රුපියල් 2ක් 750 ඩොලර් 50ක් දාගන්න ඒ ආදායම රජයට අහිමි වෙනවා නම් මේ යම් සැලසුම් සහගතව කරනවා නම් ඒ හෙළිදරව් කිරීම අත්‍යවශ්‍යයි. කුමක්ද වසන්ත ICTA මේ ගන්න අපි මහ බැංකුව ගැන ගල්ලඟුරු ගැන කතා කරා ප්‍රශ්න ගණනාවක් කතා කුමක්ද මේ? ඔබ කිව්වාගේ අධිකරණ තීරණයක් දුන්නනේ මේ ආණ්ඩුව කාලෙම ගල්ලඟුරු සම්බන්ධයෙන්. මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? හෙජින් වලට රාජපක්ෂ ආණ්ඩුව දීපු තීරණයම තමයි ගල්ලඟුරු වලට මේ ආණ්ඩුව දීපු තීරණයක්. දැන් මේ ICTA ගැන ගැටලුව මම මේක බරපතල ප්‍රශ්නයක් ප්‍රසාර. ඒ වගේම මේ අර වියන්ගොඩ මහත්තයා කියපු කාරණේදී දැන් පර්ෆෙක්ට්වල් ට්‍රෙසරිස් ආයතනයේ 2014 පෙබරවාරි තමයි මේ ඩීල් පටන් ගන්න. ඊට කලින් හිටියේ කොටස් වෙනද බලේ. අපි දැම්ම නඩුවක් ඒක ප්‍රතික්ෂේප කරා. ඒ දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අග්‍රවිනිශ්චයකාරතුමා ඉස්සරහ නඩුව ඇහුවේ. ඒකෙන් තමයි ප්‍රතික්ෂේප වුනේ. ඒට අදාළ තොරතුරු විශාල ප්‍රමාණයක් මම ළඟ තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය හොරකම් කරපු නිසා, වංචනිකව නිසා, දූෂිත නිසා ජනතාව ගෙදර යවුවානේ. මේ අය මොකෝ කරන්නේ? ඒ දූෂිතත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් කරා. අවුරුදු 20ක් වසන්ත මහත්තයා හිටියේ. අවුරුදු 20ක් අපි 20ක් හිටියේ. අපි සම්බ කරගන්න කැමති නැද්ද කවුරු? ඒක තමයි දැන් මේ ජනතාවට මේගොල්ලෝ කියන්නේ අපි තාම මේ සාගින්නේ හිටියේ. ඒ නිසා අපිත් කනකන් හිටපල්ලා කියලා. කන්නේ පොඩි කනක් නෙමෙයි මේ හිටපු මහ බැංකුවේ අධිපති මේ තියෙන්නේ මේ අභ්‍යන්තර වාර්තාව. දැන් අපි අහනවා මේක මම කැමති මේ ICTA ආයතනයේ මම මේක ඉවර කරලා එනවා. දැන් මේ වාර්තාවට අදාළව ලක්ෂ 662ක් හිටපු මහ බැංකුව අධිපති මේ විගණන වාර්තාවක් අපි අද කියන්නේ මේ මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය වචනයක් කියන්නේ නැහැ. ඔබ කියපාර ICT සමාගම සම්බන්ධයෙන් මේ සමාගම සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත ආයතනයක් මේකට කාර්යභාරයක් තියෙනවා. අරමුණක් තියෙනවා. එක එක වෙලාවලට මේක වැඩ කරපු ආකාරයක් තියෙනවා. මේ ආයතනය පිළිබඳව මේ සංගවිච් එකක් ඔබ දන්නවද ගිය අවුරුද්දේ මේ ආයගේ බජට් එකට ඉල්ලපු ප්‍රමාණය බිලියන 10ක්. රුපියල් බිලියන 10ක්. ව්‍යාපෘති 53ක් අනුමත කරගෙන තියෙනවා. එක ව්‍යාපෘතියක්වත් සාර්ථක කරලා නැහැ. දැන් මොකද්ද මේගොල්ලන් ප්‍රොජෙක්ට් එක? අර ඔබ කියපු අපේ රටේ සංඛ්‍යාත පද්ධතිය. මේ ස්පෙක්ට්‍රම් ටික එක තැනකට අරගන්නවා. අරගෙන ඒක ඇතුලේ තමයි මේ ව්‍යාපාරට යන්නේ. මේ Google බැලුම් එකත් එක්ක මේ ගිවිසුම ගහලා බැලුම අසාර්ථකයි නම් දැන් ව්‍යාපෘති ඉස්සරහට යන්නේ බෑ. ඊළඟ පියවර මොකද්ද? බැලුම වැටුණාමයි. හාන්සි. එහෙම වෙන්න බෑනේ. එහෙනම් මේ ව්‍යාපෘති ඉස්සරහට යන්නේ එහෙම මොකුත් නැහැ. මේ ආයතනයට විවිධ මේ තොරතුරු sannivedana තාක්ෂණ දියුණු කිරීම සම්බන්ධයෙන් බිල් ගේට්ස් පදනමින් සල්ලි හම්බුණා. අද කොහේ සල්ලි? අධ්‍යක්ෂකවරුන්ට ඊට පස්සේ මේකේ ඉන්න අධ්‍යක්ෂකවරුන්ට දීම රජයේ මුදල් භාවිත වෙන පාර්ලිමේන්තුව දැන් මේ සභාපතිවරයා පිළිබඳව මේ ආයතනය පිළිබඳව මුදල් අමාත්‍යාංශ භාණ්ඩාගාර ලේකම්වරයාට මේක දෙන්නේ. අපි ගන්න කෝ ගන්න ක්‍රියාමාර්ග අවුරුදු ගාණක් තිස්සේ මේ ආයතන අසාර්ථක ව්‍යාපෘති යනවා. කෝ ගන්න ක්‍රියාමාර්ග එන මුදල් යන මුදල් මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙච්චර ආందోලනයක් මතුවලා තියෙනවා. දැන් මේකේ මොකුත් නෙමෙයි මේ දෙන්නේ. මේ ඔක්කොම ජාවාරම්. එක එක තැන්වල තම තමන්ට පුළුවන් විදිහට ජාවාරම්. ඔබ අර කලින්ම කියපු සහල් ප්‍රශ්නෙත් එහෙම එකක්. කෘෂිකර්ම හැම තියෙනවා, ගොවි ජනසේව හැම තියෙනවා. අර රාජගිරිය බිල්ඩින් එකට ලක්ෂ 225 ගානේ මාසෙකට කියලා බිල්ඩින් එක නිකන් තියෙනවා. ගොවියෝ වන්දිල්ලලද පාරේ ඉන්නවා. සහල් වල ප්‍රශ්න විසඳන්න ජනාධිපති කැඳවනවා. තාම මේ ආයතන මේසපුටු ඇවිල්ලා නැල්ලේ. ප්‍රශ්නේ තියෙන්නේ පරිගණන පද්ධතිය හදන්න. මාස 8ක් තිස්සේ මේසපුටු නැතුව මොකටද මේ ගෙවන්නේ? ජනතාවගේ සල්ලිනේ මේ ගෙවන්නේ. රජමිතුරු සමාජයේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේවා දිහා බල මේ සමාජ විශ්වාස කරන්න කියලා කවුරුහරි කිව්වොත් JVP කාරෝ කියන්නේ අඳින්නේ නැහැ, කන්නේ නැහැ, බොන්නේ නැහැ, අනුන්ගේ ඔර්ලෝසුවට, සපත්තුවට, පෑනට, පාරකට විශ්වාස කරනවා. අපි කාගේවත් පෞද්ගලිකව එහෙමාන්සලා හම්බ කරගත්ත දේවල් පිළිබඳව කන්න බැරි නම් ඒගොල්ලෝ වගේ පිළුම් ගැහුවත් කමන්නේ නැහැ. මහා ජනතාවගේ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ රටේ මිනිස්සු අහිංසක මිනිස්සු යාචකයා අර හන්දි ගානේ කලර් ලයිට් එකේ ඉඳන් ඉල්ලා ගන්න සල්ලි වලින් කඩේට ගිහිල්ලා සබන් කෑල්ල ගත්තාම ටූත් පේස්ට් එක ගත්තාම කරන බදු මේ හොරකම් කරන්නේ. අපි කියන්නේ ඒක. මේ අමාත්‍යංශයට සල්ලි ගෙවන්නේ රොෂාන් කුසිකර්ණාමතිගේ සල්ලි නෙමෙයිනේ. ආණ්ඩුවේ සල්ලි නෙමෙයිනේ. මේ රටේ ඒකාබද්ධ අරමුදල මේ රටේ මිනිස්සු. ඔබ මේ ICT ආයතනයේ කාටද චෝදනා කරන්නේ? දැන් ඔයගලට මහ බැංකුව අධිපති කෙනෙක් හිටියා. මේක චෝදනා කරන්නේ කවුද ඉන්නේ විශේෂ ඇමති කෙනෙක්? විශේෂ ඇමතිවරයා හැටියට දැන් ඉන්නේ මුදල් අමාත්‍යාංශය. මුදල් ඇමතිවරයා යටතේ එහෙම නැත්තම් මේක තියෙන්න ඕනේ ඩිජිටල් තාක්ෂණ ඇමතිවරයා යටතේ. හැබැයි ඔහු යටතේ නෙමෙයි තියෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාට තමයි මේ ආයතනේ මෙහෙවෙන්නේ. ඒ ඔයයටද රටටම Wi-Fi දෙනවා කිව්වේ? ප්‍රශ්නේ මේකනේ Google බැලුම් එක ඇවලා රටටම Wi-Fi දෙන්න හැදුවා බැලුම වැටුණාට පස්සේ Wi-Fiත් නැහැ. ඔය වගේම මහින්ද මහත්තයා කාලේ රොකට් එකක් හදට